අක්කා තමයි ගෙදර නඩත්තු කරන්නේ ටේලර් ෂොප් එකක් දාගෙන කකුල් දෙක මේ වෙනකම් මහලා අම්මත් නඩත්තු කරගෙන මම ඉන්නවා. ගියාම සමහරලාට අක්කා තෙල් ගහ ගන්න තියනවාද අංකලා අහලා පොඩ්ඩක් දානක් දෙනවා. හරි. ඉතින් අපි අපේ ඉතිහාසය අපි පෞද්ගලික කාලේ දේශපාලන වේදිකාවල කිව්වා. අපේ තත්ත්වය. අන්තිම කියනවා මට හෝ මගේ දරුවන්ට හෝ කොතනක හරි ඔය රිදිමාලේ දක්කර දෙකමාරක විතර ඉඩමක් තියෙනවා. ඒක තාම බෙදලා නැහැ නංගිලා දෙන්නයි අක්කයි මායි ඔය අපි ඉන්න මහ ඉඩම. බෙදලා නැහැ. ඔතන ඇර කොතන හරි බින් අඟලක් තියෙනවා නම් බිරිඳ හෝ දරුවන්ගේ නමින් ඔප්පු කරන්න මෙයා මෙතන දුර දාලා යනවා. හරි. මෙයා තමයි මේ මාලිමාවේ ඉන්න ග්‍රාමීය සරලම පුද්ගලයා විදිහට අපි දකින්නේ. ඒ කියන්නේ කිසිම දෙයක් ගන්නෙත් නැහැ. මෙලොව වරප්‍රසාදයක් ගන්නෙත් නැහැ. රට වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ. හැම වෙලාවෙම කිල් ගැන කතා කරන්නේ. අතන දීපල අදාළ නැත. මෙතන ඉඩම වගාවෙන් ලැබෙන ආදායම සමන්ත විද්‍යාරත්න නමට බිරිඳ මටවත් නෙමෙයි 21,50,000. දැන් අර දීපල ගැන කියද්දි ඉඩමක් නැත කියලා දාලා තිබ්බ සමන්ත විද්‍යාරත්නට ආදායම් ගැන කියද්දි ඉඩමකින් ආදායමක් එනවා. මාර වැඩනේ විශ්ව ශක්තියෙන් ඉඩමක් ආවද? කොගෙනුම් සමන්ත විද්‍යාරත්න මහත්තයාගේ බැංකු ගිණුමේ 9,05,550 ලක්ෂ 9ක් තියෙනවා. ඊට පස්සේ එතුමාගේ පවුලේ එකක 12,565යි අනිත් එක 1,51,000. ලක්ෂ 9ක් එහෙම තියෙනවා කියන්නේ තව තියෙනවා. කොටයි. තව account එක මේ ඔක්කොම හිතන්න බිරිඳගේ නමට තියෙන්නේ මේ account මම දන්නේ කොහොමද මෙච්චර account කියලා තියෙන්නේ බිරිඳගේ නමට තියෙනවා account 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 15 account එක අපිට මේ පේන්නේ. එහෙනම් මේ බොරුවට රැවටිච්ච මිනිස්සු අර හරක් මොකක්දකින් ගහ ගන්න ඕන තමන්ගේ පස්සට. මේ සරලම පුද්ගලයෙක් සමන්ත විද්‍යාරත්න. දෙන ටෝක් කොහමද? නැගිටලා. කොහමද මේ ඔප්පු කරන්නේ කවදා හරි දවසක? මෙන්න අරන් යන්න ඕන ડોකියුමන්ට්ස් මම දෙන්න ඕනේ නැහැ. ඕන තරම් ඩ්‍රයිවර් කමිෂන් එකෙම තියෙනවා. රංග දිසානායක මහත්තයාට ඕන නම් තමන්ගේ වෙබ් අඩවියෙන් බලලා පරික්ෂණ පවත්වා ගන්න පුළුවන්.